ඔයාගෙත් වතුර බිල වැඩිද? ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ බිල අඩු කරගන්න විදිහ? හරි. අපි අද කියලා දෙන්නම් ඔයාගේ පාවිච්චිය වෙනසක් නොකරම කොහොමද මේ බිල අඩු කරගන්නේ කියලා. ඔයා දන්නවද අපි කොමඩ් එකත් එක්ක, ඒ කියන්නේ බාත් รู ම් එකේ තියෙන කොමඩ් එකත් එක්ක එන සිස්ටම් එක ලීටර් 9ක්. අපි එකපාරක් ඒ භාවිතා කරද්දි ලීටර් 9ක් අපිට යනවා. ඉතින් අපි හරි හිතමු ගෙදර දවසකට 4 දිනක් එක්කෙනෙක් 5 පාර ගානේ එක දවසක් සිස්ටම් එක ප්‍රෙස් කරොත් එහෙම දවසකට ලීටර් 180ක් අපි කොමඩ් එකත් එක්ක අපිට යවලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඒක අපිට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි අපි බලමු පොඩි වෙනස්කමක්. ඒ කියන්නේ මේ සිස්ටම් එකෙන් ලීටර් 9ක් එකපාර අපිට යන එක අපිට අඩු කරගන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ ට්‍රික් එක ගැන තමයි. ඔව්. මේක අපි ප්‍රැක්ටිස් කරපුවාම අපිට එක දවසකට ලීටර් 20ක් ඉදිරි වෙනවා. මෙන්න මෙහෙමයි කරන්නේ. මෙන්න මේ සිස්ටම් එක ඇතුලේ මේ වගේ ස්පේස් එකක් අපිට දකින්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපිට එදිනදා හොයාගන්න පුළුවන් මිලිලීටර් 500 මේ වගේ බෝතල් දෙකක්. මෙන්න මේ බෝතල් දෙකක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ සිස්ටම් එක ඇතුළට දාපුවාම ඔයගොල්ලෝ ප්‍රෙස් කරන එක වාරයක් ගානේ ලීටර් 1ක් ඉතුරු වෙනවා. පොඩි දෙයක්. මෙන්න මේ බෝතල් දෙක ප්ලේස් කරද්දී අමතක කරන්න එපා පොඩි ගල් ටිකක් දාන්න. මොකද මේක පොඩ්ඩක් පා වෙන්න පුළුවන්. මේකේ බර වැඩි කරගන්න අනිවාර්යෙන් මේකට මෙන්න මේ වගේ ගල් ටිකක් දාන්න. එතකොට පුළුවන් මේකේ කිසිම සෙලවීමක් මුකුත් නැතුව හැම ප්‍රෙස් කරන වාරයක් ගානේ ලීටර් 1ක් ඉතුරු කරන්න. ලීටර් 1ක් එක ප්‍රෙස් කිරීමක් එක්ක ඉතුරු කරගත්තොත් දවසකට අපි කතා වුණා මේ කොමඩ් එකක් 20 පාරක් පාවිච්චි කරනවා කියලා. එතකොට ලීටර් 20ක් එක ගෙදරකින් දවසකට අපිට ඉතුරු කරන්න පුළුවන්. ඉතින් ඒ ඉතුරු කරනවා කියන්නේ අනිවාර්යෙන් අපේ ජල බිල අඩු වෙනවා. අපි මාසෙකින් ගත්තොත් එහෙම ලීටර් 600ක්. ඉතින් විශාල ප්‍රමාණයක් මේ භාවිතා කරන වාර ගණන තවත් වැඩි නම් මේ ඉතුරු කරන ප්‍රමාණය තවත් වැඩි. ඉතින් ඔබට තේරෙනවා එදිනෙදා කටයුතු වල වෙනසක් නොකරම අපිට පුළුවන් ජල ඒකක විශාල ප්‍රමාණයක් ඉතුරු කරන්න. ඉතින් මේක අපි බලමු කොහොමද රටට බලපාන්නේ කියලා. ඒ කියන්නේ මේ පවතින නියං කාලෙත් එක්ක අපිට පුළුවන් නම් මේ වගේ ඉතිරි කිරීමක් හැමෝම. ඒ කියන්නේ අපිට දැනගන්න හම්බුණා ලක්ෂ 32ක් ලංකාවේ ජල පාරිභෝගිකයෝ ඉන්නවා කියලා. ඒතකොට ලක්ෂ 32 මේ ලීටර් 20ෙන් ගුණ කරොත් එහෙම ලීටර් ලක්ෂ 640ක්. ඉතින් ඊට විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ ඒ ප්‍රමාණය ඒකක වලට ගත්තොත් එහෙම ඒකක 64000ක්. ඉතින් දවසකට ඒකක 64000ක් කියන්නේ මම හිතන්නේ අති විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ ප්ලාන්ට් එකක් හදන්න අපිට දත්තයන් සපයනවා. ඒ කියන්නේ අපි දත්තයන් හොයලා බැලුවොත් එහෙම ඒ වගේ ප්ලාන්ට් එකක්, ඒ කියන්නේ ජල පිරිපහදු ඒකකයක් ලංකාවේ මේ කාලේ හදන්න අනිවාර්යෙන් රුපියල් බිලියන 20ක්. ඒ කියන්නේ මිලියන 20000කට වඩා අධික ගාණක් යනවා. ඉතින් ඔයත් මේ පුංචි වෙනස්කම කරලා රටේ ආර්ථිකයට ඔබේ පර්ස් එකට හැම දෙයකටම වාසි වෙන මේ පුංචි දේ කළොත් එහෙම මම හිතන්නේ ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබ ගැන ඒ වගේම රට ගැන.